මම දැන් කැම්පස් එකට යන්න රෙඩි වෙලා ඉන්නේ. මම මේ දවස් දෙකෙන් මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. So basically this will be a 2-day vlog in a single video. උදෙන්ම පුංචි හදලා දුන්න මැගි එක කාලා තමයි දවස පටන් ගත්තේ. කැම්පස් යන්න කලින් කොහොමත් මේක කාලා තේ එකක් බීලා තමයි කැම්පස් එකට යන්නේ. ඉර පායලා තිබුණාට පොඩි වැහි අඳුරක් තිබ්බා. ඒ හින්දා පික්නි එකක් දාගත්තා. ඔන්න ආවා කැම්පස් එකට. ප්‍රියංක රයියටත් කෝල් කරා. එයාත් තාම මග එන ගමන් කියලා කිව්වේ. අන්තිම දවසේ මට තිබුණේ Water Resources and Coastal Infrastructure subject එකේ final lecture එක. කමිදු වෙන්ඩිස් ගම කෑවා කමිදු වෙන්ඩිස්. අද ශානිගේ පාටියනේ. ශානිගේ නෙවෙයි. එන ප්‍රසන්නගේ. හරි. ඒකට එක විතර ගෙදර ගිහේ. ග්‍රවුන්ඩ් එක ඔයාලා මදර් ලංකා මූවී එක බලලා තියෙනවා නම් මදර් ලංකා මූවී එක මේ ගොඩක් ෂූට් කරලා තින්නේ අපේ කැම්පස් එකේ. මේක පරණ බස් එකනේ. අර තියෙන අලුත් එක. අපේ කැන්ටිම. මොකද කිව්වේ කැන්ටිම අලුත් වෙලා තියෙනවා කිව්වේ? කැන්ටිම කරන කට්ටියද? එහෙමද? මෙහෙමයි ඉතින් මුලදී හොඳයි අන්තිමේදී කොහොම වෙයිද දන්නේ නැහැ නේ. ලහිරු අයියා. උළුඳු වඩේ දුන්නයි පරිප්පුඩිය දෙකයි ගත්තේ. සුජානියක් කියන්නේ. තුන් දිනකට ගහන්න යනවා වගේ. एक्सपीरियंस තියෙන්නේ සුජානියක් කරේ බෝතලේ. කට විච්චුණා. ඊට පස්සේ එදා ඉඳන් මේ 66යි හලුව. ඒ අනිත් පැත්තට තමයි. නෑ. ඕම් බලන්න දැන් ඉස්සෙල්ලද? දැන් නැදී. මේ එළියට කරන්නේ. මේක දැන් එළියට මෙතන සෙන්ස් එක. Birthday boy. Iya, berada di bawah di pantai mangkal. Terus ada yang kiai tu, misi? Isi nama ini.
අද තමයි මෙයා කිව්වා කවුද? එක්සෑම් තියනවා කියලා? ඔව්. ඔවින්ද? සුපුන් අයියා. ඔයා මේ මොනවද කරන්නේ සුපුන්? එයි. දැන් මේ ලෙක්චර්ස් ඉවරලා බාප්පලාගේ දෙට එන ගමන් අද හවස කටුබැද්දේ කේසෝන් එකට යන්නම් කියලා හිටියේ. එතන ස්ටෝල් වගේක් තියෙනවා කිව්ව මොකක් හරි එක්සිබිෂන් එකක් වගේ. ඉතින් කොහොම හරි මට යන්න බැරි වුණා. දැන් වෙලාව 7:00 විතර ඇති. මට නිින්ද ගියා. දැන් ටිකකට කලින් ඇහැරුණේ. වහින්නේ නැහැ. හැබැයි ටිකක් හෙම්බිරිස්සාව වගේ තියෙනවා. ඒ හින්දා මම තීරණය කරා යන්නේ නැහැ කියලා. හෙට උදේ 10ට විතර තමයි මම ඔයාලට කිව්වනේ උදේ මම හෙට පොඩි ගමනක් යන්න දාගත්තා කියලා. හෙට උදේ 10ට විතර තමයි යන්න හිතන් ඉන්නේ. එහෙනම් හෙට උදේ බලමු මම කොහෙද යන්නේ කියලා. අද දෙවෙනි දවස. දැන් වෙලාව 9:00යි. මං කිව්වනේ ඔයාලට අද මං පොඩි ගමනක් යන්න දාගත්තා කියලා. දැම්ම කියන්නේ නැහැ කොහෙටද යන්නේ කියලා. තව විනාඩි 10කින් විතර මම බාප්පලා ගෙදරින් පිටත් වෙනවා. පැය භාගයක් විතරයි මං හිතන්නේ මට යන්න. යන්කෝ. දැන් වෙලාව 12යි මට 10ට එන්න කියපු කට්ටිය තාම නැහැ. මම දැන් ලෝටස් ටවර් එකට ඇවිල්ලා ඉන්නේ. ඔන්න තව ටිකකින් එයි යතුල්ට. එළියෙත් බහලා විනාඩි 10ක් විතර හිටියා මම කන්නේ දෙන්න.
බුක් ෆෙයා එකට ගිහිල්ලා මං ආයේ බාප්පලා ගෙදර ආවා. මොකද මගේ බෑග්ස් ඔක්කොම තිබ්බේ මෙහෙ. දැන් වෙලාව 7:00 විතර ඇති. දැන් රෙඩි වෙලා තව ටිකකින් කොටුවේ ස්ටේෂන් එකට යනවා. ට්‍රේන් එකේ තමයි යන්නේ. ඔව් දැන් දෙක තුනක් කැන්සල් වෙලා තමයි මේක මේ වුනේ. ट्रांसफर ऊबे के हम नए දැන් තමයි පොළොන්නරුවෙන් බැස්සේ ට්‍රේන් එකෙන් 5:45 වෙලාව. ට්‍රේන් එක විනාඩි 40ක් විතර පරක්කු වුණා. දැන් මේ බයික් එක ගන්න ලොකු අම්මලාගේ පිට යන ගමන් කඳුළු.